හලෝ යාළුවනේ කොහොමද ඉතින් වෙනද වගේ උන් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. කොහොමද එළවලු කූඩෙන් මැණික් කරන්න කියලා තමයි පෙන්වන්න හදන්නේ. ඉස්සර නම් අතින් ගැරුවේ දැන් එළවලු කූඩයක් හොයාගත්තා. දැන් එළවලු කූඩෙන් තමයි මැච් එක ගහන්නේ. channel එකට අලුතෙන් ආපු එක්කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා channel එකේ බලන්න. මං ගල්ලා ගල් වගේක් හම්බ වෙනවා මට. ඒ ගල් ටිකේ වීඩියෝ ටික තියෙනවා. channel එකට ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. මේ හතරවෙනි පාර මේ ගන්න වීඩියෝ දාන්නේ. නැත්තම් වීඩියෝ නම් දිනනවා මං ගාව කොට. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, bell icon එක ඔබන්න. මොකක් හරි ඔය කට්ටිය අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. වෙනද මං තනියම යන්නේ. අද යාළුවෙක් සෙට් වුණා. පොරක් තන ගහගෙන ගියේ. මෙන්න මේ කල මොකක්ද කියන්න මේ දන්න එක්කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ එළවලු කූඩේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අර ඇස්ස ඒ කියන්නේ ඔය හිල තියෙන්නේ. ඒ හිල සයිස් එක ලොකු වැඩි. අර සාමාන්‍ය ගල් එතනින් වැටෙනවා. මීට වැඩි පොඩි හීනි කොටු තියෙන දලක් හොයා ගන්න ඕනේ. මේ කලින් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා වට්ටිය වටේට අත යන විදියට කිව්වේ හැකි මැණික් කොස්තාර් කෙනෙක් කියලා. මම මේ ගැරුම් වට්ටියක් අත ගාලවත් නෑ. මැණික් කැටයක් අත ගාලවත් නෑ. වටනා කියන මැණික් ගලක් අල්ලලාවත් නෑ. මම අර ඉතින් වීඩියෝ වල පොඩ්ඩක් අර ඉම්ප්‍රූව් කරගෙන තියෙන්නේ මේ සාමාන්‍ය එක නිකන් දැක්කහම තේරෙනවා. ඒ කියන්නේ මම මාර විදියට ඔය මැණික් ගන්න වීඩියෝ එහෙම බලලා තින්නේ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ඔයට ගිහිල්ලා නාපු පොරක්. අවුරුදු 20 ගානක්ම ඕකෙන් තමයි නෑවේ වැලිගොඩ දැම්මේ. මාළු වල්ලන්න ගියේ, බොණ්ඩ ගියේ, ආතල් දාන්න ගියේ, කණ්ඩ ගියේ, හැමදේම කරේ ඕකේ. මේ ඉස්සරෝ චූටි කාලේ අපිට හම්බුනම නොද ඒ දවස්වල කිව්ව රතු කැට කියලා. දැන් තමයි ඒක දන්නේ රඹහ කියන්නේ. මේ ඊට පස්සේ ඕ ගලක් දෙකක් හම්බෙලා සාමාන්‍ය රාවයක් ගියා. උතන මැණික් කරුවා. එහෙම එකින් තමයි මම පොඩ්ඩක් මැණික් සීන් එකේ වීඩියෝ බලලා තමයි පොඩ්ඩක් සාමාන්‍ය ඒ ගැන පොඩි දැනුමක් ලබා ගත්තේ. අද දවසේ පොඩි ප්‍රශ්නයකුත් වුණා. මොකද මේ ෆෝන් එකකින් වීඩියෝ කරන එක මේ සෙට් වෙන්නේ නෑ. මොකද මේකේ මේ 64GB තියෙන ෆෝන් එකක් මේ ස්ටෝරේජ් ෆුල් වෙනවා. ඒ කියන්නේ මං එක සැරයක් වීඩියෝ එක දාලා කොහම හරි ගර ඉඳලා වීඩියෝ එක ස්ටොප් කරන්න ගියාට පස්සේ ස්ක්‍රීන් එකත් එක්කම ඔෆ් වෙලා බලද්දි ස්ටෝරේජ් ෆුල් වෙලා. මම මේ කල්පනා කරේ මොකක් හරි කැම් එකකට යන්න කියලා. ටික කාලෙකට වීඩියෝ කරන එක පොඩ්ඩක් නවත්තන්න කියලා බැලුවේ මේ කැම් එකක් ගන්න. ෆෝන් එකෙන් ගහන්න බෑ මැච් එක. අනික මේ ෆෝන් එක තියන්න ස්ටෑන්ඩ් එකක් වන්නේ නිකන් ඉවුර ගලක් හේතු කරලා තියන්නේ. ඔය මන් දැන් ගල් බලන තැන මේ එක වලක්. ඒ කියන්නේ ඔය මෙහා පැත්තෙන් පල්ලෙහාට ගලනවා. මෙහා පැත්තේ තියෙන්නේ ගලෙන් එහා පැත්තේ තියෙන වෙන වල. ඔතන තමයි කොල්ලෝ වැලි දාන්නේ. ඔතන වැලි එකතු වෙනවා. ඔය පිටාර ගලුවට පස්සේ ඔතන මාර විදිහට ඒ කියන්නේ ඔතනින් කොහොම හරි මහඩට ලෝඩ් 10ක් විතර දාන්න වැලි එකතු වෙනවා. ඔතන අඩිය තියෙන්නේ තනිකරම ගල් තට්ටුව. ඒක අර උදැල්ලෙන් එකතු කරලා වට්ටි දාගෙන කරන්න තිබ්බනම් අනිවාර්යෙන් බඩු ෂොට් ෂුවර්ම තමයි. මොකක් හරි ඉතින් අනිවාර්යෙන් එකක් සෙට් වෙන්න ඕනේ. අර චුට්ට කරන්න ගියපුවම ඉතින් කාලය යනවා. මේ හරියට එකතු කරලා මේ
ලොකු වට්ටි දෙකක් තුනක් දාගෙන දවසින් මැච් එකක් ගහගන්න තිබ්බනම් I think කල්ල මරේ තමයි. ඔයාලට මතක ඇති මං කිව්වා අර කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එකට වැඩිම ලයික් ගන්න එක්කෙනාට මේ ගල් ටිකක් කුරිය කරන්න හිතාගෙන ඉන්නවා කියලා. මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ප්ලේස් එක මාරු කරා. එතන පොඩ්ඩක් මේ අමාරුයි. ඒ කියන්නේ ගල් තියෙනවා, වතුරට බහින්න ඕනේ, මඩ වෙලා තියෙන්නේ, මේ ජරාව පොඩ්ඩක් තියෙනවා. ඒකින්ද අහපව ඔයඩ බැස්සා. ඉන්නේ අනිත් එක්කෙනා ෆෝන් එක තියලා තියෙන පැත්තකින්. ඔතන නුන්නේ chance එක සෙට් වුණා. chance එක සෙට් වුණා මට මේ පලිඟු කෑල්ලක් හම්බුණා මට. මේ හැබැයි මෙතන ඉන්නේ මේ ඔතෙන්ට චුට්ටක් උඩහින්. රඹස් සම්පුුණ අරමත් නම් දන්න ඕනේ. ඉතින් කට්ට කෑලි තියෙනවා, පූනක්කන් තියෙනවා, ඕන තරම් තියෙනවා. ඉතින් අර විශේෂත්වයකට හම්බුනේ කෝට්ස් නේද කියන්නේ ඒකට. පලින් කෑල්ල බලන්නකෝ වීඩියෝ එක. මම මේ හිතාගෙන හිටියේ මට අද ගල් ඒ කියන්නේ වීඩියෝ කරන දවසේ ගල් හම්බුණා හෝ නැත හෝ අනිවාර්යෙන් වීඩියෝ එක දාන්න ඕනේ කියලා. මොකද කට්ටිය හිතනවත් දන්නේ මම වීඩියෝ කරන හැම දවසම මට ගල් හම්බෙනවා කියලා. එහෙම දෙයක් නෑ. හම්බෙන්නේ නැති දවසුත් තියෙනවා, හම්බෙන දවසුත් තියෙනවා. අද නම් මට හම්බුණා මේ පලින් කෑල්ලක් තමයි හම්බුනේ. මම හිතන් හිටියේ අනිවාර්යෙන් ගලක් හම්බුණා හෝ නැත හෝ වීඩියෝ එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න channel එකේ. මම ඉස්සර එහෙම වීඩියෝ එකක් දැම්මේ නැත්තේ වැඩක් නෑ නේ. ඉතින් ඔය කට්ටියටත් බෝරින් වෙනවා වීඩියෝ එක බලන එක. වීඩියෝත් එපා වෙනවා. ඒකින්ද තමයි දැම්මේ නැත්තේ. අද නම් දාන්න ඕනේ කියලා හිතුණා. ඒකයි මේ දාන්නේ.
ඔයා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. comment එකක් දාන කට්ටියට gift එකක් විදියට ගල්ලෝගයක් හම්බ වෙනවා අනිවාර්යෙන් ඒකෙන්ද comment එකක් දාගෙන යන්න. ඔය දැන් හම්බ වෙන ගල පළඟු කෑල්ලක්ද මොකක්ද කියලා කියන්න බලන්න හරියට comment එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක උනේ. මට පළඟු කෑල්ලක් විතරයි හම්බුණා. කට්ට කෑලි ගොඩක් හම්බුණා. පඩියන් කෑලි දෙකක් තුනක් හම්බුණා. බින් විදුරු කෑල්ලක් හම්බුණා. ඒවයි වීඩියෝ සෙට් වුණේ මොකද මේ ස්ටෝරේජ් ෆුල් වෙච්ච ඉන්න මට ඒවයි වීඩියෝ ටික තියාගන්න බැරුණා. කොහොමද වීඩියෝ වෙලා තිබ්බෙත් නෑ. වෙලාවට ඔය පළඟු කෑල්ල හම්බෙන වීඩියෝ කෑල්ල තිබ්බේ. ඉතින් ඔන්න ඕක තමයි අද උනේ. ෆෝන් එකේ ප්‍රශ්න හදාගෙන අනිවාර්යෙන් ළඟදීම වීඩියෝ එකක් අරගෙන ඉන්න. ඔක්කොටම කලින් මේකේ ස්ටෝරේජ් මොකක් කරේ එක්ක වීඩියෝ කරන්න මොකක් කරේ කැම් එකක් හරි ගන්න ඕනේ. ඒකට නම් ටික කාලයක් ඇයි. බලමු ළඟදීම වීඩියෝ එකක් ගේනවා. එහෙනම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. comment එකක් දාලා අනිවාර්යෙන් ගල් ටිකක් gift එකක් විදිහට tag එකක් ලෙස දිනා ගන්න chance එකක් අරගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඔක්කොටම ජය වේවා. ගර්ණ කට්ටියට අනිවාර්යෙන් ලොකු හොඳ මැණික් ගලක් හම්බ වේවා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා.